එක්ක දියාලි පිටුණු ලස්සන ලෝකයක් බලන්න යන්න. මේ ගමන් පටන් ගත්තේ ගම්පොලින්. අපි මේ යන්නේ දොළොස් බාගේ හරහා බුලත් පාරේ දේදුගලට. ඉතින් අපිට දොළොස්වාගේ ටවුන් එකට යන්න කලින් මේ වගේ ලස්සන දියැලක් හම් වෙනවා. මේකේ නම තමයි දේතිරියැල්ල. ඉතින් අපි දියැල්ල ළඟ තුත්තන් නැවතිලා දියැල්ල ලස්සනත් බලලා ඊළඟට පිටත් උනේ දොළොස්වාගේ ටවුන් එකට යන්න. ටවුන් එක කිව්වට ලොකු ටවුමක් නෑ. මේ ටවුන් එකෙන් පස්සේ තමයි මේ පාරේ ලස්සනම තැන් ටික අපිට හමු වෙන්නේ. ඈතින් අර පොඩි පාරක් තියෙන්නේ. අර මේ ගහේ අත්තට පල්ලේ ගහේ අත්තත් එක්ක යාන්තමට පාරේ මුදුනක් තියෙනවා. ගහේ අත්ත හෙල වෙනකොට. මෙතන ඉඳන් සැලන්පිටිය විව් පොයින්ට් එකට යනකම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් පරිසරය හරිම ලස්සනයි. බලන තැන තේවත් තියෙන්නේ. තැනට ආවහම ඇහැට පෙනෙන මේ සුන්දරත්වය වීඩියෝ එකකට ගන්න හරිම අමාරුයි. ඔයාලා මේ දකින්නට වැඩිය දහස් ගුණයක් මේ පරිසරය හරිම ලස්සනයි. අයියා ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්නකම් ඉතින් මෙතන තියෙන මේ රතු දේවාලය ළඟ ටිකක් වෙලා නැවතිලා හිටියා. අපි ඊළඟට ගියේ පැල්ලම්පිටිය විව් පොයින්ට් එක බලන්න. මේ ඉස්සරහින් පේන වංගුව ගත්තාම තමයි විව් පොයින්ට් එක තියෙන්නේ. මෙතනත් මාරම ලස්සනයි. බලන තැන කඳු තියෙන්නේ. මේ විව් පොයින්ට් එකට පේන්නේ සබරගම සහ මධ්‍යම කඳුකරේ මායිම් කඳු වැටි. අපිට විව් පොයින්ට් එක ළඟ ගොඩක් වෙලා ඉන්න හම්බුනේ නෑ. අපි මේ ගමන ගියේ ඉරිදා දවසක හින්දා ටිකක් සෙනග වැඩි. ඒ හින්දා අපි ආපහු එනකොට විව් පොයින්ට් එකට එන්නම් කියලා අපි ඊළඟට ගියේ රුක්මල් ඇල්ල බලන්න. දහට වංගුවගේනේ. ඊළඟට යන්න පිටත් උනේ නරගනැල්ල බලන්න. එයාගේ ගමන ඉවරයි. දැන් පැය දෙක තුනක් හොඳට නිදාගයි. රුක්මල් ඇල්ල ළඟ ඉඳලා කිලෝමීටර් 4ක් හෝ 5ක් යනකොට තමයි අපිට මේ දියැල්ල ළඟට යන්න පුළුවන් වෙන්නේ. මේ ඉස්සරහින් තියෙන පාරෙන් තමයි අපි දියැල්ලට යන්න ඕනේ. ඔයාලා ලොකු වාහනයක එනවා නම් මෙතන වාහනේ දාන්න වෙනවා. මේ පාරේ වාහනේ යන්න අමාරුයි. බයික් එක වීල් එකක් නම් යන්න පුළුවන්. පස් පාරක් තියෙන්නේ. ඇල්ල දෙසට කියලා නම් හදලා තිබ්බ නලක නැල්ල කියලා බෝඩ් එකක් කරලා තිබ්බේ නැහැ.
නලගනැල්ල බලන්න යනවා නම් රුපියල් 50ක ටිකට් එකක් ගන්න ඕන. ටිකට් කවුන්ටර් එක ළඟ ඉඳන් පාර හොඳට හදලා තියෙන්නේ. টয়ලට් එහෙමත් තියෙනවා. ඒ හින්දා 50ක් ගන්න එක පාඩුත් නෑ. මෙතන මේ අපි ගියපු තැනට දියැල්ල සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. දියැල්ල බලනවා නම් උඩට යන්න ඕනේ. හැබැයි පොඩි ළමෙක් එක්ක දියැල්ල උඩට යන එක අවදානම්. ඒ හින්දා අපි උඩට ගියේ නෑ. දියැල්ලේ වතුර සැරින් සැරේ වැඩි වෙනවා කියලා මං අහලා තියෙනවා. උඩින් බලාගාරයක් තියෙන හින්දා ඒකේ වතුර එකපාරටම මේකට එවනවා කියලා. නිදාගන්න තාවේ ට්‍රැවල් කරනවා නම් බඳින්න කලින් ට්‍රැවල් කරන්න. අපි ඈත ඉඳන් දියැලේ ලස්සන බලලා අපි ගියා එතන තිබ්බ නාන තටාකෙට. එයාලට වරල් තියෙනවනේ. ඈ එහෙම තමයි ඉතින්. අපි ඉතින් වතුරේ ඉන්න කට්ටිය නෙමෙයි. මේ උඩ නලගනැල්ල තියෙන තැන නාන්න එපා කියලා කියන්නේ. මේ මෙතන ගහලා තිබ්බ නාන තටාකය කියලා. අපි ඊට පස්සේ පල්ලෙහාට ආවා. නාන්න හැබැයි එච්චර ගැඹුරු නෑ. පීනන්න එහෙම නම් බෑනේ. ඇවිදලා නාන්න පුළුවන්. ඇවිදලා පීනන්න බැරි අයට නාන්න උලන් නේ. අපි වගේ අයට නාන්න හොඳයි. ඉතින් ඔයාලට මතක ඇති බිත්වහින්දා 12 වාගේ මාර්ගයේ ලොකු නායෑමක් වුණා. ඉතින් අපි එන ගමන් ඒ නාය ගියපු තැන බලන්න ගියා. මම අර අතරින් හැරවිලා ඉන්නේ. ඒකත් මෙතෙන් දැයිගෙන කැන් දෙක තුනකින් හැරෙයි. මේ Google එකේ මේ අපි රවුන්ඩ් කරලා තියෙන කොටසට තමයි අපි මේ ගියේ. මෙතනින් උඩට ගොඩාක් දුර ඉඳන් තමයි නායෑම ඇවිත් තියෙන්නේ. ඔව් අතන ගෙවල් ගොඩක් තිබිලා තියෙනවනේ අර වයර් ටික බලන්නකෝ. ඔව් වයර් ගොඩක් පේනවනේ එතන. ඒ කියන්නේ එකකට එක ගෙදර ගානේ වැටෙනවනේ. බණ්ඩල් කරපේ වටින්නේ. ඔව්. මේ ඔක්කොම බුරුල්ලලා ඒකනේ මේ මිනිස්සු එක්කම අයින් කරලා තියෙන්නේ. ඉතින් අයියේ. මේ දිගේනේ ආන්නේ. මැද ඉන්නේ. අර උඩටම තියෙනවා. උඩ ඉඳන් තමයි ආවේ. අතනින් තමයි හැරිලා තින්නේ. අර කිතුල් ගහක් පේන්නේ. කිතුල් ගහක් පේන්නේ අර ඈත. එතනින් උඩ ඉඳන්නුත් ඇවිල්ලා තිනවා. මේ ගස් ටිකේ ඉඳන් ඒ ටික පේන්නේ නැහැ. ඔව් ආයේ මෙහෙට ඇවිල්ලා ආයේ මෙතනින්. ඉතින් අපි එතනත් බලලා අපේ ගමන එතනින් අවසන් කරා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අපේ අද මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා share කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට thank you so much. අදට ගිහින් එන්නම්.